හොඳයි මේ තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් මේකේ තියෙනවා සිසුන් විභාගයේදී ලබාගත ලකුණු තියෙන්නේ මේ බලා ගන්නකො මේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර් විෂයන් තුනට ලබාගත ලකුණු. ඒතකොට එක එක ශිෂ්‍යයා විෂයන් තුන සඳහා ලබාගත ලකුණු මේ විදිහට අත්පත් කරලා තියෙනවා ස්පේස් මගින් තියෙන්නේ. මේකට කියන්නේ ෆයිල් ඩේටාබේස් මොඩල් කියලා. කමා මගින් නෙවෙයි වෙන් කරලා තියෙන්නේ ස්පේස් මගින්. ඉතින් මෙන්න මේ ෆයිල් එක භාවිතයෙන් අපි Python වල ගොනු භාවිතය ෆයිල් හැන්ඩලින් කරන්නේ කොහොමද කියලා බලමු. මට අවශ්‍ය වෙන්නේ මේ ෆයිල් එකේ සිසුවෙකු විෂයන් සඳහා ලබාගත ලකුණු වල එකතුව ඉන්ඩෙක්ස් නම්බර් එක සමග අලුත් ගොනුවක් තුලට ඇතුළත් කරන්න. මේ ලකුණු වල එකතුව අලුත් ගොනුවක් තුලට ඇතුළත් කරන්න. මේ ලකුණු වල එකතුව අලුත් ගොනුවක් තුලට ඇතුළත් කරන්න. ඉතින් මම Python coding පටන් ගන්න ඕන. මම Python ලියන්න මම භාවිතා කරන Python IDLE හරි. ඒක තුලට ඇවිල්ලා අපි new code එකක් new window එකක් ගමු Python coding කරන්න. ඉතින් මේක පොඩ්ඩක් අවකාලිකව මම අයින් කරා. දැන් ඔන්න මේ ෆයිල් එක කියවන්න ඕන. හැබැයි අපි ෆයිල් එක කියවනකොට ෆයිල් එක තබා ගන්න විචල්‍යයක් තියා ගන්නවා. ෆයිල් එක ඕපන් කරන්න ඕනනේ මුලින්ම. ඕපන් කියන ෆන්ක්ෂන් එක භාවිත කරනවා. මේක ඇතුලේ අනිවාර්ය පාරාමිති දෙකක් තියෙන්න ඕන. ෆයිල් එකේ නම තමයි marks කියන එක. .txt මේ ෆයිල් එක ඕපන් කරන්නේ කියවීමට පමණයි. ඒ නිසා read කියලා දා ගන්නවා. ෆයිල් එකේ වැඩේ කරලා ඉවරුනම ෆයිල් එක මතකෙන් අයින් කරන්න file.close කියලා භාවිතා කරනවා. එතකොට ෆයිල් එක ආරක්ෂිතව මතකෙන් අයින් කරනවා. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක මුලින්ම ස්ටෝර් කර ගන්න ඕන. ෆයිල් save. මම save කරන්නේ මේ ටෙක්ස්ට් ෆයිල් එක තියෙන තැන. ටෙක්ස්ට් ෆයිල් එක තියෙන්නේ මම මෙතන Python සඳහා වෙනමම ඩිරෙක්ටරි එකක් තියෙනවා. ඒකේ මම ෆයිල් කියලා ෆෝල්ඩර් එකක් හදාගත්තා. මෙන්න මෙතන තමයි ටෙක්ස්ට් ෆයිල් එක තියෙන්නේ. එතකොට මෙතනම මම Python file read.py කියන නමින් save කරගත්තා. හරිද? හරි. දැන් ෆයිල් එක save වුණා. දැන් මෙන්න මේකෙදි තව දෙයක් පැහැදිලි කරන්න ඕන. මෙතෙන්ට r දැම්මොත් read only විතරයි. r+ දැම්මොත් read write දෙකම පුළුවන්. මෙතන w දැම්මොත් write විතරයි. w+ දැම්මොත් write only විතරයි. මෙතනට a දැම්මොත් append. ඒ කියන්නේ ගොනුව අවසානයේට අලුතෙන් දත්ත ඇතුළත් කරන්න. ඉතින් ෆයිල් එකේ දත්ත කියවන්න file.read භාවිතා කරන්න පුළුවන්. file.read මේ මෙතනින් කියවන දත්ත මම ආදේශ කරනවා d කියන විචල්‍යයට. එතකොට ෆයිල් එකේ සමස්තය කියවලා d කියන විචල්‍යයට ආදේශ කරනවා. ඊළඟ පේලියේ මම දානවා d ගියගේ මුද්‍රණය කරන්න කියලා. දැන් මේක සේව් කරනවා. ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට ෆයිල් එකේ සමස්තය කියවලා d ට ආදේශ කරලා දිනවා. ඒක මෙතන ප්‍රතිදානය වෙනවා. දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කරාම ඔයාට පැහැදිලි ෆයිල් එකේ සමස්තය කියෙව්වා. මේ ෆයිල් එකේ සමස්තය කියවලා මෙතන ප්‍රතිදානය වෙලා තියෙනවා. ඉතින් මේක හරිය ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. මේක පුංචි දෙයයි. මේක Java වලින් ලියන්න ගියොත් කෝඩින් එක ගොඩක් ලියන්න තියෙනවා. හරි. දැන් අපි එතනින් පස්සේ දැන් මම මෙහෙම කරනවා. file.read නේ. මම මෙතන ෆයිල් විතරක් print කරන්න කියලා කිව්වොත් දැන් මේ පේලියේ කමෙන්ට් එකක් විදිහට නවත්තලා මට ෆයිල් කියන විචල්ලය print කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මේ විචල්ලයගේ තමයි print කරන්න හදන්නේ. ලැබෙන output එක ඒත් මුළු ෆයිල් එකම print වේවිද? නෑ ෆයිල් එක ඕපන් කරලා ෆයිල් එකේ සමස්තය ෆයිල් කියන විචල්ලය තුල තියාගත්ත විතරයි මෙතනින් පුතා ෆයිල් එකේ අන්තර්ගතය නෑ මේකේ. ඒ අනුව මෙන්න මේ වගේ output එකක් තමයි ලැබෙන්නේ. ෆයිල් එක ඕපන් කරා විතරයි ඒ විචල්ලයේ මෙන්න මේ අගය තියෙන්නේ. මේ අගය තියෙන්නේ මෙමරි එකේ මේක තියෙනවා කියන එක තියෙනවා. ෆයිල් නේම් එකයි මෝඩ් එකයි තියෙනවා. හරි දත්ත කියවන්න නම් මතක තියාගන්න read function එකක් ඕනමයි. දැන් read එක ගැන කතා කරා මම read එකට size එකක් දානවා. size එකක් දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්නකො. read එකට size එකක් දැම්මොත් මෙතන පළවෙනි බයිට 5 විතරයි කියවෙන්නේ. ඒක d ට ආදේශ වෙලා ඒක මෙතන print වෙනවා. d ට ආදේශ වෙලා ඒක මෙතන print වෙනවා. දැන් බලන්නකො. ගොනුවේ මුලින් තියෙන data set එක අකුරු 5 විතරක් print වෙනවා. හරි ලස්සනයි නේද? හරි. දැන් මම නැවත d කියන විචල්‍යයට ගත්තොත් file.read වරහන් තුල 5. එතකොට මොකද්ද print වෙන්නේ කියලා බලමු. හරි එතකොට print වෙන්නේ මොකද්ද කියලා බලමු පුතා. හරිද? එතකොට print වෙන්නේ පුතා file.read 5 කියලා දැම්මම
මෙතෙන්දී අකුරු පහක් කියෙව්වා. ඒක නතර වුණු තැන ඉඳලා තමයි නැවත print වෙන්නේ. ඒක නතර වුණු තැන ඉඳලා නැවත කියවලා ඒ පහ print වෙනවා. බලන්න output එක කොහොමද කියලා. පෙර අකුරු පහක් කියෙව්වා. ඒක නතර වුණු තැන ඉඳලා read මෙතන පහ කියලානේ දැන් මේකයි පහ print උනේ. මෙතන D කියලා දාන්න. මෙන්න මේ D කියන විචල්ය. හරි? එතකොට අන්න දෙවෙනි වතාවට කියවන data set එක පහ කියවෙනවා. ඒ පහ තුල ඊළඟ පෙළේ ස්පේස් එක මෙතන තියෙන ස්පේස් එක මෙතන තියෙන ස්පේස් පවා ඇතුළත් වෙනවා. ඒකත් අනුලක්ෂණයක් විදිහට තමයි ගන්නෙ. දැන් පැහැදිලිද? නවත්තපු තැන ඉඳලා තමයි නැවත කියුවේ මුල ඉඳලා නෙවෙයි. ආයිත් නැවත කියවන්න කිව්වොත් නවත්තපු තැන ඉඳලා තමයි කියවන්නේ. හරි. දැන් ඒතර read function එක හරි read size කියන එක හරි ඊළඟට මම පැහැදිලි කරන්න යන්නේ read line කියන එක. read line කියන්න කිව්වොත් අදාළ පේලිය print වෙනවා. පළවෙනි දැන් මේක කියන්නේ ගොනුව open කරපු ගමන් පළවෙනි පේලිය කියවලා ඒක මුද්‍රණය කරනවා මෙතනින්. දැන් program එක run කරාම ඔයාට පැහැදිලි ගොනුවේ පළවෙනි පේලිය කියවලා ඒක මුද්‍රණය කරා. හරි. නැවත වතාවක් මේ කෝඩින් එකම අපි භාවිත කරමු. දෙවන වතාවටත් පුතා පළවෙනි පේලිය කියලාව නැවතුණා. ඒක print කරා. එතන ඉඳලා තමයි නැවත කියවන්නේ. ඒ කියන්නේ පළවෙනි පේලිය කියවලා නැවතුණාට පස්සේ එතන ඉඳලා කියවනවා කියන්නේ දෙවෙනි පේලිය තමයි මෙතන print වෙන්නේ. ඉතින් ඔයාට මේකේ output එක ගන්නකොට මෙන්න මේ විදියට ඒක පැහැදිලි. ඇයි මේ පේලි දෙකක් අතර ස්පේස් එකක් වදින්නේ? blank line එකක්. ඔව් පේලියක් අවසාන වෙනකොට new line character එකක් අනිවාර්යයෙන්ම මෙතන අවසානයේට එකතු වෙනවා. අන්න ඒ නිසා තමයි පේලියක් අවසානයේ new line character එක නිසා තමයි මෙන්න මේ blank line එක මුද්‍රණය වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ඔයා file.readline කියන එක දාන්න. file.readlines කියලා දැම්මොත් මෙතන s දැම්මොත් දැන් ලැබෙන output එක හොඳට බලන්න. read lines කියන එක. දැන් එතකොට පුතා text file එකේ පේලි කියවලා පේලි වෙනම list එකක අගයක් ලෙස නිර්මාණය වෙනකොට මේ D කියන්නේ list එක. output එක බැලුවම ඔයාට පැහැදිලි වෙනවා D කියන්නේ list එකක් කියලා. මේ අහන්නකෝ මෙන්න list එක. මේ අහන්නකෝ මෙන්න list එකේ අවසාන bracket එක. මේ list එකේ පළවෙනි අගය. මෙන්න මේකට තමයි new line character කියලා කියන්නේ. මේ list එකේ දෙවෙනි අගය. මෙන්න මේකට තමයි new line character එක කියලා කියන්නේ. දැන් list එක පහලට කියවනවා. list එක තමයි ඔය print වෙලා තියෙන්නේ. එතකොට මෙතන read lines කිව්වම ෆයිල් එකේ අන්තර්ගතයේ පේලි list එකක් ලෙස මුද්‍රණය වෙනවා. දැන් මේක list එකේ මට බිඳුවෙනි පිහිටම දුන්නම මුලින් තියෙන පේලිය print වෙනවා. ඔන්න බලා ගන්නකො. දැන් output එක බලන්න. right මේ තියෙන මුලින් තියෙන පේලිය. දැන් මේකේ බලන්නකො ඊළඟ පේලිය. print right D මේක එක දුන්නම list එකේ එක බිඳුවෙන් පස්සේ ඊළඟ පේලිය print වෙනවා. මේක ස්ථානියාගේනේ පුතා. හරි. මෙතන print කියලා දාන්න ඕන spelling mistake print හරි. වැරදි වෙනවා. ඒවා ඉගෙන ගන්නවා මේ වැරද්දාවේ මෙතනින්. මේක define කරා. ඉතින් මේක කියවලා අපි වැරද්ද නිවැරදි කරා. අන්න එහෙමයි programming ඉගෙන ගන්න. මේ තියෙන මේ දෙවෙනි පේලියත් print වුණා. හරි නේද? ඇයි මේ පේලි දෙකක් අතර space එන්නේ? පේලි දෙකක් අතර space එන්නේ පුතා මෙන්න මෙතන තියෙන new line එක නිසා. මෙන්න මේ තියෙන new line එක. output එක බලන්නකෝ. මේ තියෙන new line එක. මෙන්න මේ new line එක print වුණාම තමයි මේ පේලි දෙක අතර blank line එකක් space වෙන්නේ. හරි. දැන් මේ program එක අපි තව දුරටත් පොඩ්ඩ advance කරනවා. මම කැමති මෙතන n කියන අගය ගන්න length එක. කාගේද length එක? D ගේ length එක ගන්න කැමති. මම for loop එකක් දානවා I in range එක බිඳුවේ ඉඳලා n කියන අගය දක්වා. ඒ කියන්නේ n කියන්නේ ෆයිල් එකේ තියෙන length එක. හරි? සමා වෙන්න මෙන්න මේ D කියන list එකේ තියෙන අවයව ප්‍රමාණය තමයි n කියන්නේ. එතකොට මෙතන පේලි 5ක් නම් D කියන්නේ පේලි 5යිනේ ඇත්තටම length එක 5යි. එතකොට D ට අදාළ වෙන්නේ 5. එතකොට මෙන්න මෙතන ඉන්නේ බිඳුව එන අගයන් කියන්නේ බිඳුව මෙතන එන අගයන් කියන්නේ බිඳුවෙන් පටන් ගත්තා. බිඳුව
1 2 3 4 එනවා 5 එන්නේ නැහැ. මොකද මෙතෙන්ට n කියන්නේ 5 නිසා 5 එන්නේ නැහැ. එතකොට බිංදුව පේලිය 1 පේලිය 2 පේලිය 3 පේලිය 4 පේලිය print වෙනවා. දැන් for loop එක ඇතුලේ මම ගේනවා මෙන්න මේ print statement එක. එතකොට හරිද මම I අගය මෙතන print කරනවා. මේක අයින් කරලා දානවා. මේ I ට අගය අනුව I බිංදුව පේලිය print වෙනවා. 1 පේලිය 2 පේලිය 3 පේලිය ඒ විදියට තමයි පහළට print වෙන්නේ. හරි. දැන් අපි මෙතන කළේ file handling වල basic concepts file handling වල මූලික සංකල්ප ටික ඔයාලට පැහැදිලි කළා. හරි. මෙන්න මේ blank line එක අයින් කරන්න මම පාවිච්චි කරනවා මෙන්න මෙතනම strip කියන function එක. strip function එකෙන් පුළුවන් මොකද්ද? මෙන්න මේ string අගය ෆයිල් එකේ පේලියක තියෙන දත්ත කියවල ඇත්තටම තියාගන්නේ string අගයක් ලෙස. කොහොමද එහෙම කිව්වේ? මෙන්න මේ single quotes වලින්. මේ අගය තියාගන්නේ string අගයක් ලෙස. දැන් මේ string අගේ මෙන්න මේ new line එක නැති කරන්න පුළුවන් ආරම්භයේ හා අවසානයේ තියෙන space නැති කරන්න පුළුවන් කාගෙන්ද? strip කියන function එකෙන්. ඔන්න දැන් අර new line නැතිව ලස්සනට print වෙනවා පහළට හරියට නිකන් text file එකේ තිබුණා වගේ. ඔයාට පෙර අවස්ථාවයි දැන් අවස්ථාවයි මෙන්න මේ new line එකක් තිබුණා. ඒක නැතුව මෙතන ලස්සනට print වෙනවා. දැන් පුතා ඔයාට ඕන පේලියෙන් පේලිය සිසුව ලබාගත් ලකුණු වල එකතුව. පේලියෙන් පේලිය සිසුව ලබාගත් ලකුණු වල එකතුව. ඉතින් මෙන්න මේ පේලියෙන් පේලිය සිසුව ලබාගත් ලකුණු වල එකතුව ගන්න නම් මෙන්න මෙතන මේ ස්පේස් එකෙන් ලකුණු වෙන් කරන්න ඕන. ස්පේස් එකෙන් ලකුණු වෙන් කරන්න නම් අපි භාවිතා කරනවා split කියන function එක. මේ තමයි d I කියන පිහිටුමේ තිබෙන අගේ අපි strip කරා දෙපැත්තේ තියෙන හිස් අවකාශ අයින් කරා මෙන්න මේක తాවකාලිකව temp කියන විචල්යට මම පවරනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේ string අගයේ හරිද space එක මගින් අගය වෙන් කරනවා. එතකොට ලකුණු වෙනම index numbers වෙනම list එකක් විදිහට ගන්න පුළුවන්. මම මෙන්න මේක string අගයක් නිසා මේ තනි string අගයට dot එකක් දාලා split කරනවා. හරි? split කරනවා space එකක් මෙතන තියුවොත් නියමයි. දැන් එතකොට මෙතන print වෙන්නේ space එක. මේ කියන්නේ පේලියේ තියෙන අගය split කරලා වෙන් කරලා ඒ වෙන් වුණු අගයන් ටික list එකක් විදිහට තමයි මෙතන print වෙන්නේ. වෙන් වුණු අගයන් ටික list එකක් විදිහට තමයි මෙතන print වෙන්නේ. දැන් අපි බලමු හරිද temp කියන විචල්‍යයට. temp කියන විචල්‍යයට. తాවකාලික විචල්‍යයක් මම තියාගත්තේ. දැන් ඔයාට පැහැදිලි මේ තියෙන පළවෙනි පේලිය හරිද ස්පේස් මගින් වෙන් කරාම මේ බලන්න ස්පේස් මගින් වෙන් කරාම හරිද මේ ඉන්ඩෙක්ස් නම්බර් එක මෙතන තියෙනවා 91 ස්ට්‍රින්ග් අගයක් විතර තියෙන්නේ. දැන් සිංගල් කෝට්ස් තියෙන නිසා ස්ට්‍රින්ග් අගයක් 85 ස්ට්‍රින්ග් අගයක් විතර තියෙන්නේ. 80 තියෙන ස්ට්‍රින්ග් අගයක්. එකතුව ගන්නකොට මේ ස්ට්‍රින්ග් තත්ත්වය නැති කරන්න ඕන. හරිද? රයිට්. දැන් අපිට මේක අවුලක් නැහැ. ඔන්න දැන් පේලි අරගෙන ස්පේස් මගින් වෙන් කරලා දැන් ටෝටල් ගන්නකොට පුතා හරිද? ටෝටල් ගන්නකොට මොකද්ද කරන්න ඕන? ටෝටල් ගන්නකොට මෙන්න මේ අගයන් ගන්න මේ පේලියේ තියෙන අගයන් මේක බිඳුවෙනි පිහිටුම. 1 පිහිටුම 2 පිහිටුම 3 පිහිටුමේ අගයන් 1 පිහිටුම 2 පිහිටුම 3 පිහිටුමේ අගයන් නිකිල බවට පත් කරලා තමයි එකතුව ගන්න ඕන. මොකද මේක ස්ට්‍රින්ග් අගයක් විදිහට තියෙන්නේ. එහෙනම් නිකිල බවට පත් කරන්න int ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න ඕන. ඊළඟට තියෙන අගයත් නිකිල බවට පත් කරන int කියන ෆන්ක්ෂන් එක භාවිතා කරනවා. ඊළඟට තියෙන අගයත් නිකිල බවට පත් කරන්න int ෆන්ක්ෂන් එක භාවිතා කරනවා. ඉතින් පුතා මෙන්න මේ temp කියන list එකේ එක පිහිටුම බිංදුව පිහිටුමේ තියෙන index එක එක පිහිටුම දෙක පිහිටුම තුන පිහිටුමේ අගයන් තමයි එහෙම එකතුව ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මෙතන temp එක පිහිටුමේ අගය right මෙතෙන්ට ලියනවා temp දෙක පිහිටුමේ අගය මෙතෙන්ට ලියනවා temp තුන පිහිටුමේ අගය.
එක පිහිටුමේ අගය, දෙක පිහිටුමේ අගය, තුන පිහිටුමේ අගය මෙන්න මෙතෙන්ට එකතු කරලා ඊට පස්සේ ඒක මෙතන print කරනවා. total එක මෙතන print කරනවා. පැහැදිලිද? දැන් program එක run කළොත් හරිද? output එක ගන්න මොනවත් මම ලිව්වේ නැහැ. හැබැයි මම total එක මෙතන print කරමු. total එක print කරමු. index number එකත් එක print කරමු. index number එක ගන්න පුළුවන් temp කියනගේ බිඳුව පිහිටුම මේ තියෙන්නේ. බිඳුව පිහිටුම. එහෙනම් මම temp කියන විචල්ලේ බිඳුව පිහිටුමේ index number එක තියෙනවා මේ තියෙන total එක. බලමුද පුතා? right. ඔය තියෙන්නේ index number එකට දාලා total එක. බලන්න අවසානයේ 91 85යි 80යි 1යි 5යි කියන්නේ 6යි. මේක හරිනේ. ඊට පස්සේ 9යි 8යි 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 කියන්නේ 16යි. 16යි 9යි කියන්නේ 25යි. 256ද? ඔව් 256යි. ඔය වගේ මේ total ටික හරි. දැන් අපි කිව්වා මේක අලුත් ගොනුවක් තුල ඇතුළත් කරන්න කියලා. හරි? මේක අලුත් ගොනුවක් තුල ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් අලුත් ගොනුවක් තුල ඇතුළත් කරන්න ඒක අපි out කියලා අපි ලියමු. out file එක. file එකක් open කර ගන්න ඕන. හරි? මේක දාන්නේ result කියලා දාමු අපි. result.txt. right? ඊට පස්සේ පුතා කමා එකක් දාලා ඔන්න r කියලා file mode එකකුත් දැම්මා. හරිද? හරි. දැන් එතකොට මෙන්න මේක ගන්න output file එක. මම out කියන විචල්යෙන් තමයි ඒක භාවිතා කරන්නේ. හරි? right. එතකොට ඒක තුල තමයි මේ පේලි ලියවෙන්න ඕන. හරි. දැන් මෙන්න මේ total එක ගණනය කරාට පස්සේ අපි පේලිය print කරමු. ලියන්න ඕන පේලිය අපි ඉස්සෙල්ලා හදාගමු. line එක ලියන්න ඕන පේලිය. මුලට එන්න ඕන මොකද්ද? මුලට එන්න ඕන temp. temp බිඳුව පිටුමේ අගය. හරිද? ඊළඟට එන්න ඕන මොකද්ද? total එක. ඔය අගයන් දෙකනේ එන්න ඕන. ඊට පස්සේ මේ දෙක print වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? පේලිය මාරු වෙන්න new line එකක් එන්න ඕන. පේලිය මාරු වෙන new line එකක් එන්න ඕන. ඉතින් මේක මම ආකෘතියක් විතර හදාගන්න අපි ටිකක් ඉගෙන ගත්ත ළමයිනේ පොඩි advance part එකක් දානවා. මේක string අගයක්. මේක නිකිල අගයක්. හරි? එතකොට මම දානවා formatting operator. මෙතෙන්ට එන්නේ string අගය. හරි? මෙන්න formatting operator එක දැම්මා. මෙතෙන්ට එන්නේ string අගය. space එකක් දාලා ඊට පස්සේ දැම්මා නිකිල අගය d කියලා දැම්මා. අර පේලිය මාරු වෙන්න formatting පේලිය මාරු වෙන මෙතන new line character එක දැම්මා. මේ කෝඩ් නෑ දැන්. හරි මේ ආකෘතියට හදාගත්තා. ඒතකොට මෙතන විචල්යන් දෙකක් තියෙන නිසා වරහන් දාගන්න. විචල්යන් දෙකක් තියෙන නිසා වරහන් දාගන්න. විචල්යන් දෙක වෙන් කරන්න කමා තියාගන්න. මේ string කැලලයි මෙන්න මේ කැලලයි එකට සම්බන්ධ කරන්න පුතා string operator එක formatting operator එක භාවිතා කරන්න. මේකට module කියලාත් කියනවා. මෙතන භාවිතා කරන්නේ ඇත්තට module එකට නෙවෙයි formatting operator එකක් ලෙස. මේකෙන් new line එකක් ඇතුළත් වෙනවා print කරලා ඉවරුනාම. ඉතින් මම මේක file dot හරිද file dot මම මෙන්න මේක file dot print කියලා දුන්නොත් මෙතන මුද්‍රණය වෙනවා. අපට ඕන අලුත් file එකේනේ. අලුත් file එක හඳුනාගන්නේ out කියලානේ. out. හරිද out.write right ලියන්නේ line එක. හරිද ලියන්නේ line එක. එතකොට මේ line එකක් ලියන්න නම් file එක අනිවාර්යයෙන්ම w write කියන mode එකෙන් open වෙන්න ඕන. මේ file එක open කරේ r වලින්. ඒ කියන්නේ read only. එහෙනම් write කරන්න බෑ. එහෙනම් මෙන්න මෙතන වෙනස් වෙන්න ඕන. මේක w mode එකෙන් දැම්මනම් පුතා write කරන්න පුළුවන්. ගොනුව ආරම්භයේ ඉඳලා තමයි ලියන්නේ. හරිද? මෙතෙන්ට a දැම්මනම් appෙන් ගොනුව අවසානයේ ඉඳලා තමයි එතකොට ලියන්නේ. හරිද? මොඩල් දෙකක් එතකොට. හරි. දැන් එතකොට මෙතනින් out file එක තුල දත්ත ලියනවා. වැඩේ කරලා ඉවරුනාම අපි මොකද්ද කරන්නේ? file එක close කරන්න ඕන. ඕනම දෙයක් කරලා ඉවරුනාම close කරලා දාමු. out.close. හරි? දැන් program එක run කරලා බලමු. මෙන්න program එක එක වතාවක් run කරා ප්‍රශ්නයක් නැහැ. output එක කෝ text file එක. ඒක අපි බලමු. text file එක තියෙන තැනට ගිහිල්ලා බලමු.
ඉතින් text file එක තියෙන තැනට ගිහිල්ලා බලනකොට මම Python directory එකක් දාගෙන තිබුණා. මේ තියෙන Python directory එකේ file කියලා directory එකක් තියෙනවා. file handle කියලා මෙන්න මෙතන පුතා මේ තියෙන්නේ results කියන text file එකක් මෙන්න ලස්සනට result එක 256 නේ අවසානයේ මේ තියෙන text file එක මේ තියෙන එක result එක මේ text file එක මේක result එක දැන් මෙන්න මේ තියෙන්නේ result.txt කියන ගොනුව. ඉතින් මෙන්න මේ marks.txt ගොනුවේ තියෙන දත්ත කියවලා මෙන්න මෙතෙන්ට ඇතුළත් වුණා. ඉතින් මේක හරි ලස්සන සරල දෙයක්. පැහැදිලිද? ඉතින් මේක තුල භාවිතා කරපු සංකල්ප මම හරි ලස්සනට පැහැදිලි කළා. හරි. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රොෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා තවත් ක්‍රමයකට ගන්නවා for loop එක මම ගන්නවා පේලිය row කියලා ගන්නම්. row in නැත්නම් value කියලා ගන්න නැත්නම් data කියලා ගන්න. data in අර D කියන list එකේ තියෙන අගයන් ටික ගමු. මේ D කියන්නේ list එකක් නේ ඇත්තටම දැන්. හරි data list එකක් නේ. මම ඒක D list කියලා දාන්න. පේලි කියවලා ගත්ත විචල්ලේ D list එකට දාගත්තා. එහෙනම් D list එකේ තියෙන අගයන් ප්‍රමාණය තමයි enter ගත්තේ. මට මේක ඕන වෙන එකක් නෑ දැන්. අලුත් ක්‍රමයකට නේ යන්න හදන්නේ. ඒතර D list එකේ අගයන් එකින් එක ගන්නව data කියන විචල්ලෙට. ඕන දැන් බලන්නකො print වෙන විදිය පෙරට වඩා වෙනස් ක්‍රමයක් තමයි මේ දැම්මේ. එකම ක්‍රියාව වෙනස් ක්‍රම වලට කරන්න පුළුවන්. ඔයාලා ගොඩක් කැමති වෙනස් විදියට කරන්න. කරලා බලන්න. හරි. දැන් එතකොට මේ D list එකේ අගයන් එකින් එක අරගෙන මෙතන print කරා. දැන් බලන්න program එක run කරාම හරිද මේ කියවෙන්නේ. මේක ඕනනම් close කරලා ගමු. අලුතෙන් ආයිත් අපට output එකක් ලැබෙනවා මේ. right. ඒකේ අර පේලියක් print වෙන්නේ ඇයි? new line character එක තියෙන නිසානේ. අපි ඒක මකලා දාමු. මකන්නේ කොහොමද දැන් ඔයා දන්නවා. අර අවසානයේ තියෙන new line character එක මකන්න පුළුවන් strip කියන function එක භාවිතා කරලා. data කියන විචල්‍ය තුල පේලිය තුල අවසානයේ තියෙන new line එක නැති කරන්න strip කියන function එක භාවිතා කරා. දැන් පුතා එතකොට මොකද වෙන්නේ? දැන් පල්ලෙහා බලන්න පහළ බලන්න පෙරට වඩානේ output එක වෙනස්නේ. මේ පෙර මේ දැන් අර new line එක නැති වුණා. හරි. දැන් පේලි වෙන වෙනම ගත්තා. අර ඊට පස්සේ පුළුවන් පුතා ස්ප්ලිට් කරන්න මෙන්න මෙතනින්. මෙතනින් ස්ප්ලිට් කරන්න පුළුවන්. තේරුණාද? මෙතනින් ස්ප්ලිට් කරමු. එහෙනම් මේ බලා ගන්නකො. right ස්ප්ලිට් කරමු. මේක වෙන විචල්යකට තියාගමු. temp කියන විචල්යකට තියාගමු. data.strip දෙපස්සේ තියෙන හිස් අවකාශ අයින් කරා ඒ string අගය අපි ස්ප්ලිට් කරමු. ස්ප්ලිට් කරනවා කොහෙන්ද? ස්පේස් එකක් තියෙන තැනින්. ස්පේස් එකක් තියෙන තැනින් ස්ප්ලිට් කරන්න මෙතන මෙන්න මේ පරාමිතිය අත්‍යවශ්‍යම නැහැ. ඒ පරාමිතිය නැතුණත් ස්ප්ලිට් කරන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ temp කියන අගය මම මුද්‍රණය කරනවා මෙතන. temp කියන අගය. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා පේලියක තියෙන අගයන් ස්පේස් මගින් ස්ප්ලිට් කරලා වෙන් කරලා වෙනමම කුඩා ලිස්ට් එකක් තමයි මෙතෙන්ට එන්නේ. අන්න ඒ ලිස්ට් එක තමයි මෙතන print වෙන්නේ. හරි. දැන් program එක පැහැදිලිනේ. මේ අවසාන පේලිය බලන්නකෝ. ඒ පේලිය ස්පේස් දෙකකින් ස්ප්ලිට් වුණාම මේ තියෙන index එක string විදියට single quotes තියෙනවනේ. ඒක string අගයක්. මේක string අගයක්. 91 මේක string අගයක්. මේක string අගයක්. ඒතර මේක වෙනම ලිස්ට් එකක් විදියට තියෙනවා. ওই විදියට ලිස්ට් එකක් විදියට තමයි තියෙන්නේ. තේරුණාද? දැන් පෙර ඔයා total ගත්ත විදිය දන්නවා. හරිද? පෙර total ගත්තේ මෙන්න මේ අගය එකතු කරා integer කරා මේ අගය එකතු කරා integer කරා මේ අගය integer කරලා එකතු කරා.
මේ අගේ අරන් ඉන්ටිජර් කරලා එකතු කරා මේක ඉන්ටිජර් කරලා එකතු කරා මේක ඉන්ටිජර් කරලා එකතු කරා. මම එතෙන්ට වඩා වෙන පැටර්න් එකක් ලියනවා. මම දන්නවා මෙන්න මේ ලිස්ට් එකේ බිඳුව පිහිටුම ඉන්ඩෙක්ස් නම්බර්නේ. ඒක එකතු කරන්නේ නැහැ. එන එක පිහිටුමේ අගය, දෙක පිහිටුමේ අගය, තුන පිහිටුමේ අගය දක්වා අගයන් අරගෙන එකතු කරමු. එතකොට එකම දේ නැවත නැවත කරන්නේ මේක ඉන්ටිජර් කරලා එකතු කරමු. මේක ඉන්ටිජර් කරලා එකතු කරමු. මේක ඉන්ටිජර් කරලා එකතු කරමු. ඉන්ටිජර් කරලා එකතු කරනවා ඉන්ටිජර් කරලා එකතු කරනවා ඉන්ටිජර් එකතු කරනවා එකම දේ වාර 3ක්. එකම දේ වාර 3ක් කරනවා නම් for loop එකක් දාමු. දාලා වැඩේ කරමු. චුට්ටක් බලා ගන්නකො සීන් එක. එහෙනම් මෙන්න මෙතනින් පස්සේ for loop එකක් දාලා වැඩේ කරමු. for loop එකක්. හරි? k කියලා ගන්නවා. එකම දේ වාර 3ක්. k in range එක. k in range එක. range එක දාන්න ඕන. මොකද ස්ථානීය පිහිටුම අනුබද්ධෙන්නේ අගය ගන්න ඕනේ. k අගය 1යි 3 තියෙන්න ඕන. 3 තියෙන නම් අපි 4 ගන්න ඕන. 1 තියෙන්න ඕන 2 තියෙන්න ඕන 3 තියෙන්න ඕන 4 ගන්න ඕන. හරි 4 ගන්න ඕන. 3 තියෙන්න නම් 1 තියෙන්න ඕන 2 තියෙන්න ඕන 3 තියෙන්න ඕන. එහෙනම් 4ෙන් නවතින්න ඕන. සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට රේන්ජ් එකට මේ වගේ නිශ්චිත අගයක් නොදා අපි length එක අනුව දාමු. n කියන්නේ length එක. මෙන්න මේ temp ගේ length එක ගමු. temp ගේ length එක len function එකෙන් ගන්නවා. temp කියන පේලියක තියෙන දත්තවල length එක කීයද එන්නේ? length එක එන්නේ 4යි කියලානේ. length එක එන්නේ 4යි කියලා. දැන් බලා ගන්නකො එහෙනම් මෙන්න මෙතෙන්ට. පේලියකට අගයන් කීයද තියෙන්නේ? 4යිනේ. එහෙනම් ස්ථානීය අගයේ බිඳුව, ස්ථානීය අගයේ 1, ස්ථානීය අගයේ 2, ස්ථානීය අගයේ 3. ඉතින් length එක 4 නිසා 1, 2, 3 පිහිටුම් වල අගයන් තමයි මෙතනින් ගන්න පුළුවන්. එහෙනම් ඒක එකතුවට ගමු. total සමානයි තියෙන total එකට integer බවට පත් කරමින් එකතු කරමු. මේ කියන්නේ k කියන්නේ index එක. ඒතර මේ temp කියන අගය තමයි අපි ගන්නෙ. temp කියන list එකේ k කියන පිහිටුම දීලා හරි temp කියන list එකේ අර පේලියක දත්ත තියෙන දැන් temp කියන list එක ඇතුලේ. temp කියන list එකේ k පිහිටුමේ අගය මුලින් 1 එනවා. දැන් අන්න ඒ අගය නිකිල බවට පත් කරලා total එකට එකතු වෙනවා. හරි? total එකට එකතු වෙනවා. දැන් මෙන්න මේ total අගය භාවිතාවන නිසා for loop එකට උඩින් total අගය අර්ථ දක්වනවා බිඳුවයි කියලා. මොකද එක ළමයකින් ළමයට වෙන වෙනම total එක ගන්න නිසා total අගය බිඳුවයි කියලා අර්ථ දක්වනවා. හරි. ඒ බිඳුවට ඔන්න පළවෙනි විෂය ලකුණ. loop එක ඊළඟට වෙනකොට මුල් විෂය ලකුණු වලට දෙවෙනි විෂය ලකුණු. ඒ එකතුවට තුන්වෙනි විෂය ලකුණු එකතු වෙනවා. හරි. එතකොට මේ for loop එක නතර වුණාම පුතා for loop එක නතර වුණාම අපට total එක ගන්න පුළුවන්. මම ඔන්න total එකයි index එකයි print කරමු. මෙන්න total එක. index එක ගන්න පුළුවන් කොහොමද? temp කියන විචල්ලේ බිඳුව පිහිටුමේ අගය. temp කියන list එකේ බිඳුව පිහිටුමේ අගය තමයි අදාළ index number එක විදිහට තියෙන්නේ. මේ පේලිය අපි අයින් කරලා දාමු. එතකොට මෙන්න මෙතන index number එක මෙතන total එක. අපි පොඩ්ඩක් වෙනස් විදිහකට program එක ලියුවා. හරි. දැන් බලන්නකෝ. මෙතන temp කියන එක not defined කියලා එනවා. මෙතන tmp කියලා තියෙන්නේ. මෙතන tem කියලා තියෙන්නේ. මම මෙතන tmp කියලා දාමු. මෙතන tmp කියලා දාමු. මොකද මෙතන තියෙන නමින්ම මෙතන යන්න ඕන. හරි? නැත්තම් මෙතන tem කියලා දාමු. එකම නම හදා ගන්න ඕන. හරි? මෙතන ඕනනම් temp කියලා දාගන්න. මෙතන temp කියලා දාගන්න. temp. හරි? temp කියලා. tem එකම නමට හදාගන්න. tem. හරි? temp. නැත්තම් tmp කියලා දැම්මත් කමක් නැහැ. tmp කෙටියෙන් දානවා මේක temp කියන එක. හරි tmp කියලා දානවා කෙටියෙන්. මෙතන tmp කියලා දානවා කෙටියෙන්. එකම නම තියා ගන්න ඕනේ. එතකොට error එන්නේ නැහැ. tmp කියලා දානවා කෙටියෙන්. සමහරට කෝඩින් එකක් දීලා තියෙන දෝෂ චෙක් කරන්න එකොත් ওই විදිහට චෙක් කරන්න පුළුවන් පුතා. මේ විචල්යම
මෙතන ගත්තා. එතකොට ඒකේ length එක එනවා. මේ list එකේම තමයි අගයන් එකින් එක අරගෙන එකතුව ගන්න. මේ තියෙන ඒ list එකේම බිඳුවේ පිටුම index number එක. දැන් හරි ලස්සනයි. ප්‍රෝග්‍රෑමින් ලියනකොට වර්ධිනකොට මාරයි. එතකොට අලුතෙන් හදා ගන්න පුළුවන්, අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්. අන්න ඔයා හරි ලස්සනට ඉගෙන ගන්නවා. බලන්න දැන් හරි ලස්සනට ආවනේ. අවසාන එක්කෙනාට කොහොමත් ආවේ 256 නේ ටෝටල් එකනේ. හරිද? දැන් මේක තියෙනවා දෙවෙනි ටෙක්ස්ට් ෆයිල් එකේ. හරි? මේක දැන් දෙවෙනි ටෙක්ස්ට් ෆයිල් එකට ලියන්න ඕන. අලුත් ටෙක්ස්ට් ෆයිල් එකකට ලියන්න ඕන. මීට පෙර out කියලා ෆයිල් එකක් ගත්තනේ. ඔව්. ඒකට results කියලානේ ගත්තේ. ඔව්. මම results 2 කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් ගන්නවා. අර මුල් ක්‍රමයට ගිහිපු එක results.txt කියන ගොනුව එනවා. දැන් ලියන එක results2.txt කියන ගොනුවට එනවා. ගොනු දෙකක් එතකොට. හරි? දැන් අපි ලියමු පේලිය. පේලිය පුතා line කියන විචල්ලයට දාමු. හරි? මුලට එන්න ඕන මොනවද? දැන් අපි මේක තව ක්‍රමයකට ලියමුද පේලිය? හරි? පේලිය තව ක්‍රමයකට ලියමු. double quotes දාන්නකො. හරි? dot format function එක භාවිතා කරන්නකො. තව ක්‍රමයකට. මුලට එන්න ඕන මොකද්ද? මුලට එන්න ඕන පිහිටුම දාන්නකො. index number එක. ඊට පස්සේ space එකක් දාන්නකො. ඊළඟට එන්න ඕන මොකද්ද? ඊළඟ index එක. එතකොට new line එක පස්සට දාන්න එපයි. ඕන පස්සට දැම්ම new line එක. එතකොට මෙන්න මේ පිහිටුමට එන්නේ මොකද්ද? index number එක. කෝ මේ තියෙන index number එක. අන්න එහෙනම් format function එක ඇතුලේ tmp වරද්දන්න නැතුව බිඳුව පිහිටුමයගේ දාන්න. එතකොට මෙන්න මෙතන format function එකේ මෙන්න මේ තියෙන්නේ මොකද්ද පුතා? index number එක. ඒක මෙන්න මෙතෙන්ට එනවා. මේ සංකල වරහන් මුද්‍රණය වෙන්නේ නැහැ පැටියෝ. එතකොට මෙන්න මෙතෙන්ට එන්න ඕන මොකද්ද? total එක. එහෙනම් ඒක මෙන්න මෙතන වෙනම total කියලා ලියන්න. හරි? total කියලා ලියන්නේ අන්න ඒක මෙන්න මේ පිහිටුමට එනවා. හරි ලස්සනයි. new line එක අන්නතුරුව එනවා. දැන් අපි මේක out.write line එක ලියමු text file එකේ. එතකොට මේක ලියවෙන්නේ මෙන්න මේ 2 කියන text file එකේ. results2.txt කියන ගොනුව තුල ලියවෙන්නේ. දැන් අපි මේක save කරා. දැන් program එක run කරා. no errors. දැන් අපි location එක check කරා. දැන් බලන්න මෙතන හොඳටම එක ගොනුවක් තියෙනවා result, අනිත් එක තියෙනවා result2. ඒකත් check කරමු. මෙතන result.result2 මෙතන මේ result.txt. හරි? ඒක අපි close කරපු නිසා ඒකේ දත්ත අන්තර්ගත වෙලා නැහැ, දැන් මැකිලා. මේ තියෙන්නේ result2.txt කියන අලුත් program එක අනුව වගුව. මේ තියෙන්නේ මුල් වගුව. ඒක එකතුව තමයි මේ තියෙන්නේ. හරි ලස්සනයි. මම ක්‍රම දෙකකට කියලා දුන්නා. ඒ ක්‍රම දෙකම හොඳට ස්ටඩි කරන්න. අපි මේක එතකොට ඉගෙන ගත්තා file.open function එක, ඒ වගේම file.close function එක, ඒ වගේම file.read එක, file.read වරහන් තුල size එක, file.read line එක, මේ තියෙන file.read කියන එක. එතකොට list එකක් ආවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත strip function එක, split function එක, දත්ත ලියන හැටි, දත්ත මෙහෙයුම් කරන හැටි, මේ හැම දෙයක්ම මෙතන ඉගෙන ගත්තා. හරි ලස්සනයි. දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා, දැක්ම මාතර මාර්ගා තංගල්ල. ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 070 11 88 288. කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා.